අයිබෝවන් ඉතින් කොහොමද මේක තමයි මගේ අලුත් YouTube channel එක. ඉතින් මගේ YouTube channel එකේ මම ඔයගලන්ට කරන්න හදන්නේ Play Store එකේ තියෙන app review කරන එක. අපි යන් මගේ අද පළවෙනි වැඩසටහනට. Play Store එකට ගිහිල්ලා මම අද ඔයාලට හඳුන්වලා දෙන්න හදන්නේ ඔයාලට ඕනිම වෙන app එකක්. මේක ජෝතිෂ app එකක්. අපි මෙතන ජෝතිෂ්‍ය කියලා ගහලා ඇප් එක සර්ච් කරලා මේ දෙවැනියට එන්නේ තැඹිලි පාටින් මේක තමයි ඇප් එක. මේ ඇප් එකෙන් අපිට පුළුවන් අපේ හඳහන අපිටම බලා ගන්න. ගොඩක්ම ඔය ස්ටඩීස් කරන කට්ටිය හඳහන් බලන්න ඉගෙන ගන්න කට්ටිය ඉන්නේ. එයාලට ගොඩාක් හොඳයි මේ ඇප් එක. මොකද මේකේ හැමදේම තියෙනවා. මේකේ තව ඔප්ෂන් තියෙනවා සල්ලි දීලා බලා ගන්න ඕන ඔප්ෂන් එකකුත් තියෙනවා. ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් අවශ්‍ය හැමදේම වගේ මේකේ නිකන් බලා ගන්න පුළුවන්. අපි ඉන්ස්ටෝල් කරලා බලමු කොහොමද මේ ඇප් එකේ මොනවද තියෙන්නේ කියලා. දැන් ඔයාලට මෙතන තව පේන්න නැති සජෙෂන් වෙනවා තව එක ජ්‍යොතිෂ සම්බන්ධ ඇප්. හැබැයි අනිත් ඇප් එක සාපේක්ෂව ගත්තොත් මේ ඇප් එක අනිත් ඇප් වලට වඩා ටිකක් ඉදිරියෙන් ඉන්නවා. මොකද මම මේක පාවිච්චි කරලා තියෙනවා. මම මේ ඔයගලන්ට පෙන්නන්න තමයි මේ ගන්නේ. මේකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේක මෙගාබයිට් 22ක් තියෙන ඇප් එක. මෙතන පල්ලෙහාට ගිහිල්ලා රිවිව් බලා ගන්න පුළුවන්. යූස් කරන කට්ටිය රිවිව් දාලා තියෙනවා. ඔක්කොම වගේ හොඳ රිවිව්ස් තමයි තියෙන්නේ. 4.6ක් රේට් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම බලන් ගියාම හොඳ ඇප් එකක් තමයි. මේකේ ඔයගලන්ට මේ පේනම ඇති කොහොමද පේන්නේ කියලා ගියාට පස්සේ අපිට පලාපල බලා ගන්න පුළුවන්, අද දවස බලා ගන්න පුළුවන්, යෝගඵල බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂම දෙයක් කියන්න ඕනේ. ඔයාලට පොරොන්දම් බලා ගන්නත් පුළුවන්. ඔයාගේ හඳහන සේව් කරලා, ඔයාගේ පාර්ට්නර්ගේ හඳහන සේව් කරලා ඔය දෙන්නගේ පොරොන්දම් බලා ගන්නත් පුළුවන්. බලන්න කොච්චර ඩේසිද කියලා. ඒ වගේම දැන් අපේ හඳහන එනවනේ. ඊට අමතරව තව හඳහන විස්තර එන්නේ. ඒ කියන්නේ ඔය ඉපදිච්ච දවස ඒ වගේ ඔය එන්නේ. ඒව ඔක්කොම මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දැන් යන්නේ රාහු මදසාවද අරමුණු දසාවද කියලා ඒ තොරතුරුත් මේකේ බලා ගන්න පුළුවන්. සහ මේකේ අපිට කැමති ගණනක් මේ හඳහන් සේව් කරලා තියාගන්නත් පුළුවන්. මම පෙන්නන්නම් ඔයාලට මේක ආවම කොහොමද වෙන්නේ කියලා. එක ඉන්ස්ටෝල්ලා තියෙන්නේ අපි කින් බලමු. මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්නන්නේ. මෙතන පල්ලෙහෙන් තියෙනවා කේන්දර කියලා, ඊට පස්සේ තොරතුරු කියලා තියෙනවා, ඊට පස්සේ ග්‍රහ කියලා තියෙනවා, ඊට පස්සේ අද දවස පලාපල යෝගඵල බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් කියන එකට ගියාට පස්සේ පලාපල පොරොන්දම්, විද්‍යාත්මක නැකත් මොහොතේ ඒරාෂ්ටක ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන් ආතාව සහ මේ බබාලට නම් ග්‍රහමාරු රාහු කාලය ඒ වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් යන්නේ ඉස්සරහට. මෙතන පැන්සල කියන තියෙන මාක් එකකින් ගිහිල්ලා මෙතන අපිට පුළුවන් අපේ උපන් දිනයයි උපන් වෙලාවයි දෙන්න. මම මෙතන දෙන්නම් මගේ උපන් දිනයයි උපන් වෙලාවයි. දිනේ උදේ නම් උදේ හවස නම් හවස AM PM දාන්න පුළුවන්. මෙතන පල්ලෙහෙන් තියෙන උපන් තැන දාන්න. මම ඉපදුනේ කළුබෝවිල. එතකොට මම මෙතන දාන්නේ මට මෙතන සර්ච් කරන්න එනවා. මම මෙතන සර්ච් කරනවා කළුබෝවිල කියලා. කළුබෝවිල ඊස්ට් වෙස්ට් කියලා එනවා. දැන් මම ඊස්ට්. එතකොට මම ඊස්ට් කියලා දාලා මෙතන හරි කියන එක දෙනවා. දීලා මට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන් ස්ත්‍රීද පුරුෂද කියලා. මම මෙතන ස්ත්‍රී කියලා දෙනවා. අයනාංශය කියලා එකක් තියෙනවා. ඒක ඉගෙන ගන්න කෙනෙක්ට හොඳයි. යාලට බලලා කැමති එකක් දාගන්න පුළුවන්. අපිට ඒක එච්චර වැදගත් වෙන්නේ. අපි මෙහෙම යමු. ඊට පස්සේ ගණනය කරන්න කියන එක දෙන්න.
එතකොට මෙන්න මේ වගේ එනවා. දැන් මගේ ලග්නේ සිංහ. මෙතනත් සිංහ කියන එක ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. සහ මෙතන මේ තියෙන කොටුවල තියෙන හැම අකුරක්ම මගේ හඳහනෙත් ඒ විදිහටම තියෙනවා. එතකොට නවාංශකයට ගියාම නවාංශකයත් වෘශ්චික මගේ හඳහනේ නවාංශකයත් වෘශ්චික. මෙතනත් මේ වගේ ෆේස් එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ මෙතන පැන්සල් ලකුණ ගියාට පස්සේ දැන් මේක මෙතන සේව් වෙලා තියෙන්නේ. මෙතන පල්ලෙහාට ගිහිල්ලා ගබඩා කරන්න කියලා තියෙනවා. මට ගිහිල්ලා මට මෙතනින් ගබඩා මම සේව් කරගන්න ඕන. මම දැන් මේ හඳහන සේව් කරගන්න හදන්නේ. නම දාගන්න සිංහලෙන් ඉංග්‍රීසි වලින් මම මෙතන ඉංග්‍රීසි සිලෙක්ට් කරලා මගේ නම දෙනවා. මෙතන ගොනුවක් තෝරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට කැමති ගානක් හඳහන් කැමති විදිහට සේව් කරගන්න පුළුවන්. එක එක ෆැමිලි වල වෙන මෙහෙම සේව් කරගන්නව නම් ඒ විදිහට අපිට කැමති විදිහට නම් හදාගෙන සේව් කරගන්න නම් ඒ විදිහට කැමතිට හැම දෙනවා නම් දෙන්න පුළුවන්. නැත්තම් මේ විදිහට දීලා හරි කියන එක දෙන්න. දුන්නට පස්සේ දැන් මේ හඳහන මගේ සේව් වෙලා තියෙන්නේ. මෙතන ඩොට් 3ක් තියෙන්නේ. උතන්ට ගියාට පස්සේ ගබඩා කළ හඳහන්. එතකොට එතනට ගියායින් පස්සේ පේනවා දැන් මම හඳහන් මගේ සේව් කරා. ඒක එතන මගේ පෙන්නනවා. ඒ වගේම එතනට ගියාම විවෘත කර කේන්ද්‍ර මේ වලාම් කීතේ ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා මෙතන. දැන් මම ආයෙත් ගබඩා කළ කේන්ද්‍ර ගිහිල්ලා දක්ෂ කියලා මම සේව් කරපු එක ටික් කරනවා. ටික් කරලා ආයෙත් ගණනය කිරීමට යනවා. ගිහිල්ලා මෙතන පල්ලෙහාන් ඔයාලට පේනවා. ඉතින් කාන්තර කියන එකට එහා පැත්තෙන් ඉන්ෆර්මේෂන් තොරතුරු ලකුණ තියෙනවා. එතනට ගියාන් පස්සේ දිනය පෙන්නනවා. දිනේ ඉරිදා දවසක් ඇතරම මම ඉපදිලා තියෙන ඉරිදා දවසක්. මගේ නැකත ඒව සේරම හරි. මෙතන පෙන්නන මේ සේරම දේවල් මගේ උපන් දවසත් එක්ක හදපු හඳහනේ මේ විදිහටමයි තියෙන්නේ. ඊපස්සේ තොරතුරු කියලා තියෙනවා. ඉගෙන ගන්න කෙනෙක්ට සෑහෙන වටිනවා. දසා කියලා තියෙනවා. දසාව දැන් බලනවා නම් දැන් මට යන්නේ ශුක්‍ර මහ දසාවේ මේ තියෙනවා අන්තර් දසා තියෙනවා. ඔය විදිහට තියෙනවා. ඒතර අපිට කැමති දසාව අපේ ඇත්තටම මේ දවස්වල යන දසාව අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒතර එහා ගියන් පස්සේ යෝග තියෙනවා. අපිට තියෙන යෝග ටික මෙතනින් බලා ගන්න පුළුවන්. පල්ලෙහා ඊට පස්සේ තොරතුරු කියන එකකින් එහාට ගියාම තව දේවල් තියෙනවා. ඒවා අපි වැඩි දාන්නේ නැහැ. ඉගෙන ගන්න කෙනෙක්ට ඉතින් වටිනවා. ඊට එහා පැත්තෙන් තියෙනවා පලාපල. අද දවස කියලා තියෙනවා. එතන මැද තියෙනවා පලාපල කියලා. පලාපලයකට ගියාට පස්සේ මෙතන මගේ පලාපල එනවා. මේක 100%ක්ම නිවැරදි කියලා මම කියන්නේ නැහැ. හැබැයි ගත යුත්තක් තියෙනවා. හැමදේම ගත යුත්තක් තියෙනවානේ. ඔයා කියබලා බලන්න. ඔයාගේ හඳහන ඔයා බලලා ඇතිනේ. ඒකත් එක්ක සාපේක්ෂව ඔයාලට මෙතනින් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. යෝගඵල තියෙනවා. යෝග ටික ඔක්කොම මෙතන තියෙනවා. මෙතන තවත් කියන එකකින් ගියාන් පස්සේ ගොඩක් දේවල් තියෙනවා. එතන පලාපල කියන එකට පස්සේ එහා පැත්තට ගියාම අපිට ආයි පලාපල කියලා තියෙනවා. ඊට අමතරව පොරොන්තම් කියලා තියෙනවා. මේ පොරොන්තම් කියන එක ටික් කරාම දැන් මම මගේව සේව් කරලානේ තියෙන්නේ. එතකොට කෙලින්ම මේක මෙතන පේනවා කුමරිය කියන පැත්තේ. එහෙම නැත්නම් ඔයාලට වෙන කෙනෙක්ගේ පොරොන්තම් බලන්න ඕන නම් මෙතන ගබඩා කළ කේන්ද්‍ර වලට ගිහිල්ලා අදාළ කෙනාගේ හඳහන සිලෙක්ට් කරන්න පුළුවන්. කුමරා පැත්තට ගිහිල්ලා අදාළ කෙනාගේ හඳහනත් ඒ විදිහටම අපිට කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. කරාට පස්සේ අපිට පෙන්නනවා හඳහන් දෙකේ පොරොන්දම 100ට කීයක් තියෙනවද මොනවද තියෙන දෝෂ ඒ හැම දෙයක්ම සල්ලි ගෙවන්නේ නැතුව totally free අපිට බලා ගන්න පුළුවන් මේ ඇප් එකෙන්. ඉතින් ඕක තමා විස්තරේ. තව ඉතින් සල්ලි ගෙවලා බලා ගන්න පුළුවන් දේවල් මේකේ තියෙනවා. ඒවට ඉතින් සල්ලි ගෙවලා බලා ගන්න පුළුවන්. මේකේ තව සෑහෙන දේවල් තියෙනවා ළමයි. මේ පේනවද ඔයගලන්ට? ගොඩාක් දේවල් තියෙනවා. ඉගෙන ගන්න කෙනෙක්ට සෑහෙන ප්‍රයෝජනයි. ඉතින් මේක තමයි අද මගේ රිවිව් එක. මම හැමදාම සතියේ දවස් දෙකක් මේ වගේ Play Store එකේ app එකක් රිවිව් ගේනවා. ඔයාලට වටින, ඔයාලට ඇත්තටම දිනදා භාවිතය කරන්න සුදුසු app මම ඔයාලට කියනවා. එහෙනම් මාත් එක්ක රැඳිලා ඉන්න.